හරි. දැන් අපි බලමු කොහොමද මේ ස්මාර්ට් නෙක්සස් වෙබ් ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මම මේ වන ලින්ක් එකකින් ඔයාලා වෙබ්සයිට් එකට ආවහම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඔයගොල්ලන් මේ වෙනකටම ගිණුමක් නැත්තම් ඔයගොල්ලෝ මෙන්න මෙතන ලියාපදිංචි වන්න කියන එකට දෙන්න ඕනේ. ඒකට දුන්නාම ඔයගොල්ලන්ගේ WhatsApp අංකය එනවා. මම මගේ WhatsApp අංකය ගහනවා. ඊළඟට නම. ඊට පස්සේ මම මගේ නම මෙතනින් ටයිප් කරනවා. ඊළඟට මුරපදය. ඔයගොල්ලෝ කැමති පාස්වර්ඩ් එකක් මෙතෙන් දෙන්න පුළුවන්. ඔහොම පාස්වර්ඩ් එක දීලා ඔයගොල්ලෝ මෙතනින් ඔයගොල්ලන් සිටින ශ්‍රේණිය සිලෙක්ට් කරගන්න ඕනේ. මම මෙන්න දෙනවා 11 ශ්‍රේණිය කියලා. ඊළඟට මෙතන ඔයගොල්ලන්ට කැමති මූණක් දාගන්න පුළුවන් ඇවටර් එකක්. දාගෙන ලියාපදිංචි වන්න කියන එක දුන්නාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ගුරු ඇනුමැතිය අවශ්‍යයි කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා WhatsApp එකේ අයිකන් එක. මේ WhatsApp එකේ අයිකන් එක දුන්නාම ඔටෝමැටිකලි මට ඕගොල්ලන්ගෙන් මැසේජ් එකක් එනවා. මෙන්න මෙහෙම දුන්නාම මට ඔටෝමැටිකලි ඕගොල්ලන්ගෙන් මේ මැසේජ් එක ආවම මම ඕගොල්ලන්ට අනුමැතිය ලබා දෙනවා. හරි දැන් අපි බලමු ඔය අනුමැතිය ලබා දුන්නට පස්සේ ඕගොල්ලන්ට කොහොමද මේකේ ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ කියලා. හරි. ඊළඟට මම ඕගොල්ලන්ගේ ඒ එව්ව රික්වෙස්ට් එක අනුමත කරාම මෙන්න මේ වගේ ආයෙත් ඔයාලට දෙවෙනි වතාවේ කියන්නේ මම අනුමත කරා කියලා ඔයාලට මැසේජ් එකක් දානවා. එහෙම දැම්මම ඕගොල්ලන් ආයෙත් මෙන්න මේ ලින්ක් එකෙන් මෙන්න මෙතෙන් එන්න ඕනේ. හැබැයි මෙතෙන්දී අපි ඊළඟ සැරේ ලියාපදිංචි වෙන්න කියන එක නෙවෙයි දාන්නේ. මෙන්න මෙතන ඕගොල්ලන්ගේ WhatsApp අංකය දාන්නේ. ඊළඟට ඉස්සලා ලියාපදිංචි වෙද්දි දුන්න පාස්වර්ඩ් එක මෙතෙන් ඇතුළත් කරන්න. ඊළඟට මෙන්න මෙතන ලොගින් කියන එක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන් ඇතුළට යනවා. හරි. ඇතුළට ගියාට පස්සේ අපි බලමු මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා. ඕනනම් ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ තීම් එක වෙනස් කරන්න. මේක ඩාර්ක් මෝඩ් එකේ ඉඳන් ලයිට් මෝඩ් එකට මෙන්න මෙහෙම මාරු කරන්න පුළුවන්. මේකේ අපි ඊළඟට මෙතන තියෙනවා මගේ මට්ටම. කියන්නේ ඔයගොල්ලන් දැන් ඉන්න ලෙවල් එක. ලෙවල් 1 තියෙන ඒවා ටික අපි ගේම් එකක් වගේනේ මේක පෙන්වන්නේ. පහත සංඛ්‍යා අතරින් පරිමේය සංඛ්‍යාවක් නොවන්නේ මොකද්ද කියලා අහලා තිනවා. මම මේක ඔන්න නිවැරදි කියලා උත්තරේ වෙනවා. අන්න මේ විදිහට මේක ප්ලේ කරගෙන ගියාම මෙන්න මෙතන ඔයගොල්ලන්ට ලකුණු එකතු වෙනවා පේනවා. ඊට පස්සේ අපි බලමු මේ ලකුණු වලින් මොකද්ද වෙන්නේ කියලා. මේ ලකුණු වලින් ඕගොල්ලෝ මෙන්න මේ දෙවෙනි ටැබ් එකේ තියෙනවා ප්‍රමුඛ පුවරුව කියලා. මේකේ ඕගොල්ලෝ මුළු ලංකාවෙම ඉන්න කී වෙනියටද කියලා පෙන්වන ඕගොල්ලන්ගේ ලකුණු මට්ටම අනුව. දැන් මගේ මේ account එක විතරක් මේකට register වෙලා තියෙන හින්දා මාව පෙන්වන්නේ මෙතන පළවෙනියට. එතකොට අපි හිතමු මෙතන 100 දෙනෙක් ඉන්නවා කියලා. එතන 100 දෙනෙක්ගෙන් ඕගොල්ලන් මේකේ වැඩිම ලකුණු ගන්න පුළුවන් වුණොත් එහෙම ඕගොල්ලෝ මෙතන පළවෙනියට වෙන්නවා. හරි. එතකොට 10 සහ 11 ශ්‍රේණිය වල සිසුන්ට තවත් විශේෂ වැඩක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන O level පුහුණුව කියලා එකක් තියෙනවා. ඒකෙදි ඕගොල්ලෝ මෙතන තියෙනවා ඕනි තරම් ප්‍රශ්න පත්‍ර. මෙතන දැනට මම දාලා තියෙනවා 2015 ඉඳන් 2025 වෙනකන් කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික ඔක්කොම දාලා තියෙනවා. ඔයගොල්ලෝ 2015 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ප්‍රශ්න කෙටි ප්‍රශ්න 30ක් 2016 25 වගේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් දාලා තියෙනවා මෙතෙන්ද. ඒකට ඕගොල්ලන්ට ඒව කරන්න පුළුවන්. ඒව කරාම මෙන්න මෙතන ලකුණු එකතු වෙනවා. ඒ ලකුණු එකතු වුණාම ප්‍රමුඛ පුවරුවේ ඕගොල්ලන්ට උඩට යන්න පුළුවන්. ඊළඟට අනුමාන ප්‍රශ්නත් ඒ වගේම තමයි සෙට් තියෙනවා මෙතන 10ක්. ඕගොල්ලන්ට 10ම කරන්න පුළුවන්. ඒත් එක්කම මේක ඕගොල්ලන්ට ලෙවල් දැන් පළවෙනි ලෙවල් එකේ තියෙනවා ගැටලු ටික. ඒ ගැටලු ටික ඔක්කොම මෙතන 8ක් තියෙනවානේ. ඒ 8ම ඉවර කරාම ඕගොල්ලෝ දෙවෙනි ලෙවල් එකට වැටෙනවා. ඊළඟට දෙවෙනි ලෙවල් එකෙන් තුන්වෙනි ලෙවල් එකට මේ විදිහට ඕගොල්ලන්ට ලෙවල්ස් තියෙනවා 25ක්. මේ 11 ශ්‍රේණියට තමයි මේ ටික. 10 ශ්‍රේණියට මේ වගේම ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. හැබැයි 6 7 8 9 කියන ශ්‍රේණිය වලට මෙන්න මේ O level පුහුණුව කියන එක නැහැ. මොකද ඒගොල්ලන්ට O level පුහුණුවක් ඕනේ නැති නිසා. හරි. ඉතින් ඕක තමයි ගේම් එකේ තත්ත්වය. ඔයගොල්ලන්ට තව මොනවා හරි දැනගන්න ඕන නම් මගේ WhatsApp අංකය තමයි මෙන්න මේ උඩින් තියෙන්නේ. මේකට ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාලා මේක ගැන අහන්න පුළුවන්.